අයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නෝල හැමදාම වගේ අදත් සුපුරුදු වාර දෙක දලා තියෙන්නේ SL Tech Tips ඉතින් කියන අලුත්ම වීඩියෝ එකටයි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube creators වලට ඉතමත් වැදගත් වෙන එකක්. ඒ වගේම තමයි YouTube creators ලා ඉතමත් අඩුවෙන් අවධානය යොමු කරන දෙයක් ගැන තමයි ඔයාගේ වීඩියෝ එකේ thumbnail එක. ඉතින් අපි බලමු කොහොමද හරියටම වීඩියෝ එකට ලස්සන thumbnail එකක් ෆෝන් එකෙන් හදාගන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ Pixel Lab කියන app එකේ මේ වෙද්දි ගොඩක් YouTube creators ලා එක දන්නවා මොකද කියලා. ඉතින් මේ වෙද්දි දන්න අයට නොදන්න අයට තමයි වැඩිදුර තොරතුරු කියන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මං හදපු මේ thumbnail එක ඉතාමත් ලේසි මේ වගේ thumbnail එකක් හදාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපි හරියටම බලමු මේ step by step කොහොමද මේ thumbnail එක මං හදාගත්තේ කියලා. එහෙනම් අපි ඉස්සලාම intro එකට ගිහින් වීඩියෝ එක බලමු. ඉතින් මේ වෙද්දිත් intro එක බලපුව හැමෝම දන්නවා මොකද්ද මේ කතා කරන්න යන වීඩියෝ එක කියලා. ඉතින් වීඩියෝ එකේ අන්තිම තත්පර වෙනකම් බලන්න. ඒ වගේම තමයි අලුත් වීඩියෝ වලින් ඔයාලට YouTube ගැන දැනගන්න. ඒ වගේම තමයි thumbnail හදන හැටි, වීඩියෝ edit කරන හැටි, අලුත්ම ටෙක් ලෝකේ නවතම තොරතුරු වලින් යවත් කලින් සඳහා අපගේ නිල YouTube channel එක subscribe කරලා bell එකනේ click කරලා තියාගන්න කියලා හැමෝගෙම ඉන්න ගමන්. එහෙනම් අපි යන් අද වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට ඉස්සෙල්ලාම මෙන්න මේක තමයි අපි කරන්න තියෙන්නේ. අපිට ඔයාගේ phone එකේ Pixel Lab කියන application එක නැත්නම් අපි application එක download කරගන්න ඕනේ. ඉතින් Pixel Lab කියන app එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එක තමයි ඉස්සෙල්ලාම අපිට පේන්නේ. ඉතින් මේ මං කලින් හදපු project එක ඉතින් ඔයාලට මේ project එක මම හදා හිටියේ ඔයාලට පෙන්නන්න ඕන හින්දා. ඉතින් අපි මේකට මෙන්න මේ වගේ සුදු පාට sheet එකක් ගන්නවා. ඉතින් අපි මෙතන ගිහින් image size එක තෝරගන්න. image size එක දාන්න ඕනේ YouTube banner එකටද YouTube thumbnail එකට. ඉතින් YouTube thumbnail අපි කරන්නේ. ඉතින් YouTube thumbnail කියන එක තෝරගෙන මෙන්න මේ විදිහට අපි galleryයෙන් අපි ගන්නවා background එකක්. මම මේකට background download කරන් තියෙන්නේ. මගේ background තියෙනවා. මේව ගන්න පුළුවන් background Google එකේ තියෙනවා search කරන්න YouTube background කියලා. එතකොට ලස්සන background අපිට ගන්න පුළුවන්. ඉතින් මේක අපි YouTube size එක නැත්තම් 16 19 තියෙන size එකට අරගෙන මෙන්න මේ විදිහට ඇදලා ඒ සුදු sheet එක වැහෙන්නම තියාගන්න ඕනේ. මේක ඕන කෙනෙක්ට ඕන නම් ඒ background එකටම ගන්න පුළුවන්. මම මේක නිකම් image එකක් විදිහට අරගෙන ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට ඇදලා තමයි ගිහින් ඒක තියන්නේ. Pixel Lab කියන එකේ logo එකේ PNG එක ගන්න ඕනේ. ඒ කියන්නේ background remove කරපු එක ගන්න ඕනේ. නැත්නම් අපිට online site තියෙන ඕන තරම් free remove කරගන්න පුළුවන්. පින්තූරයට කිසිම නැත්නම් image එකට කිසි හානියක් වෙන්නේ නැතුව. ඉතින් මෙන්න මේ විදිහට අපි ගත්ත logo එක මේ විදිහට ලස්සනට angle කරලා කියන්නේ ඔයාට ඇහි මට්ටමට පේන විදිහට ඒක ලස්සනට ඇන්ගල් කරලා පසුබිමටත් එක්ක ගැලපෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඉතින් මේකේ ටූල් ගැන දන්නේ නැති කට්ටියට මම අලුතෙන් වීඩියෝ එකක් ගෙනා. මේකේ හැම ටූල් එකක් ගැන ඉතින් මම ආයෙත් ගැලරි එකට ගිහින් මම ෆොටෝස් දෙකක් දාගත්ත මේ මගේ ප්‍රොජෙක්ට් එක ඇතුළට. ඉතින් මෙන්න මේ විදිහට මම ගර්ල් කෙනෙක්ගේ PNG එකක් ගත්තා. ඒ කියන්නේ background remove කරපු එකක් අරගෙන මම ඒක හදාගෙන යන ගමන් ඉතින් ඒ වගේම තමයි මම තවත් thumbnail එකක් අරගෙන පිටිපස්සෙන් ඒකේ opacity එක අඩු කරලා තියෙන්නේ. මොකද ඒක පෙන්වන්න ඕනමට කමක් තියෙනවා viewers ට. එතකොට තමයි යා ඒකට වීඩියෝ එක ටච් කරන්න බලන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම Pixel Lab කියලා ටයිප් කරගත්තා. ඉතින් ඒකෙන් අපිට මෙන්න මේ විදිහට size එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති කලර් එකක් දාන්න පුළුවන්. මම මේ logo එකේ තියෙන පාටම දානවා. මොකද එතකොට ඒක වීඩියෝ එක වැඩියෙන් ඇහැ ගැටෙනවා කෙනෙක්ට. ඉතින් ගොඩක් වීඩියෝ එකක් හදද්දී ඔයාලා නිතර ඇහැ ගැටෙන එකක් දාන්න. ඒ කියන්නේ ඔයාලා හැමෝම දන්නවා Pixel Lab කියන app එක. ඒකේ logo එක ලා නිල් පාට පසුබිමක තමයි P අකුර තියෙන. ඉතින් ඒ logo එක දැක්ක පමණින්ම නැත්නම් ඒකේ නම මතක කෙනෙක් නොසිටියත් ඒ කියන්නේ ඒකේ logo එක දැක්ක පමණින්ම අඳුර ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් අර home tab එකේ suggest වෙද්දී එයාගේ ඇහැ ඉක්මනට වීඩියෝ එකට මේ යොමු කරව ගන්න තමයි මෙන්න මේ පොඩි trick එක පාවිච්චි කරන්න. ඉතින් එතකොට පොඩ්ඩක් views වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකට ලා නිල් පාට text එකක් දීලා ඒකේ font එකත් මාරු කරනවා. ඉතින් අපි මේකේ සිංහල type කරගන්න තියෙනවා. ඉතින් අපේ සිංහලෙන් Pixel Lab එකේ මොකක් හරි දෙයක් type කරාට අපිට අපේ තියෙන font file එකේ තියෙන ඒ අකුරු වල හැඩය ගන්න බෑ. ඉතින් ඒකට අපිට Unicode පාවිච්චි කරන්න. ඉතින් මම ඒ හින්දා Unicode convert එකක් ඔයාලා Chrome එකෙන් search කරලා ඔයාලට ඕන දේ Unicode කියන එකේ search කර මෙහෙම type කරගන්න. ඉතින් ඒකට අදාළ Unicode කේද ටික පල්ලෙහෙන් එනවා. ඉතින් ඒක copy කරන් ගිහින් අපි යන්න ඕනේ ආය අපේ Pixel Lab එකට හෝ වේවා අපිට InShot එකකින් වීඩියෝ එකක් හදන හෝ වේවා මේ දෙකටම මෙන්න මේ ක්‍රමයේ පොදුවේ පාවිච්චි කරනවා. මොකද නැත්තම් මේ ෆොන්ට් එකේ තියෙන ඇත්තම ලුක් එක ගන්න බෑ. නැත්තම් නිකන් අකුරු තමයි ටයිප් වෙන්නේ. එතකොට පොඩ්ඩක් ඒක අර කැතයි. ඇත්තම කිව්වොත් ඒක මේ අර බලන්න හිතෙන්නේ නැති. මෙන්න මේ විදිහට අපි යනවා ආයෙත් app එකට. ඉතින් අපි app එකට ගියාට පස්සේ මේ text කියන එක ආයෙ touch කරලා අපි අතනින් copy කරගත්ත Unicode කේද ටික ගෙනල්ලා ඉතින් මේ විදිහට පල්ලෙහෙන් තියලා ඉතින් මම මේකේ හැමදේම හදන හැටි පෙන්නන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි font වලට යනවා. ඉතින් මේ font කියන එක තමයි AB වලින් පෙන්නන්නේ. ඉතින් my font කියන්නේ අපි download කරගත්ත වෙලදී ඉස්සෙල්ලාම Pixel Lab එකට හොඳ font එකක් වල download කරගන්න Chrome එකේ තියෙනවා. හොඳ font pack. ඉතින් මෙන්න මේ විදිහට මම font එකක් තෝරගෙන ඕකේ දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ සිංහල ෆොන්ට් එක එතන වැටලා තියෙනවා. ඉතින් මම ඒක මේ විදිහට crop කරගෙන ඔයාලට පේන්න වචන දෙකක් තියෙන එකක් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට
ඉතින් මම දැන් ඒ වචන දෙක තිබ්බ ඔන්න දැන් පාට වෙනස් කරන්න යන්නේ. ඉතින් අපි මෙතන තියෙනවා මේ කලර්ස් කියන එක මේ අපිට ඕන දෙයක් ඇත්තට මේ Pixel Lab එකකින් හදා ගන්න පුළුවන්. ඇත්තටම මේ හරි ලස්සනට thumbnail එකක් හදා ගන්න පුළුවන් ඩිසයින් කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකට කලර්ස් එකක් දාන්න යන්නේ. ඉතින් මේ සුදු පාට එක දානවා. මේ බෑග්ග්‍රවුන්ඩ් එකට කැපිලා පේන්නේ ඒ වගේ පාටක් ඉඳලා. ඉතින් Pixel Lab ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මෙන්න මේ thumbnail එක හදාගත්තේ. ඉතින් ඒ thumbnail එක හදන සම්පූර්ණ වීඩියෝ නැති වුණත් මෙන්න වලට එකෙන් දාලා අදහසක් ගන්න පුළුවන්. හරියටම කොහොමද අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගෙන ඒක හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකකට මේ වගේ thumbnail එකක් හදා ගන්නවා කියන්නේ ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඉතින් Pixel Lab එක පාවිච්චි කරන වීඩියෝ එක ඉක්මනට මම ඔයාලට ගේනවා. එතකොට ඔයාලගේ ටූල් ගැන තියෙන අවබෝධය තව ටිකක් වැඩි වෙනවා. එහෙනම් ඉතින් අමතක කරන්න නැතුව අපිව subscribe කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.